ධාතු පරිනිර්වාණය වුණාට පස්සේ ඉන්න මිනිස්සු වේගෙන් පිරිහීමටපත් වෙනවා. මොකද දැන් මේ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ හොඳට මතක තියාගන්න මේ කතාව. මේ අපේ ආනුභාවයකට නෙමෙයි සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානය. මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ හැකියාවක් නිසා නෙමෙයි. බුදුරජාන් වහන්සේ මිනිස්සු කෙරේ කරුණාවෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටින්න අදිෂ්ඨාන කළා කියනවා. භාග්‍යතුන් වහන්සේ මිනිස්සු කෙරේ කරුණාවෙන් මේ ධාතුන් වහන්සේලා චූටි කෑලි වලට කැඩලා යන්න අදිෂ්ඨාන කළා තියෙනවා. ඒ කියන්නේ අබෑට ගානට, මුං ඇට ගානට, පුංචි හාල්යට ගානට අදිෂ්ඨාන කළා තියෙනවා. ඒ මොකද හේතුව මිනිස්සු හිත පහදවාගෙන ශාස්ත්‍රුන් වහන්සේ කියන අදහසින් ධාතුන් වහන්සේලාට වන්දනා කරම අර මිනිස්යාට තමන්ගේ සංසාරික ආපු දුර්වලතා මැඩගෙන පින උපදිනවා. ඒ පිනෙන් එයාට සුගතිය යන්න අවස්ථාව ලැබෙනවා. ඒක සලස්සන්නයි. එතකොට මේ ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වුණාට පස්සේ සම්පූර්ණ ලෝකේ මාර ග්‍රහණයට තියෙනවා. මොකද දැන් භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියා වන්දනා කරන්න පරිසරයක් තියෙනවා. මේ ධාතුන් වහන්සේලා තියෙනවා. ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. බෝධි වන්දනා කරනවා. විහෙර හදනවා. විහාර හදනවා. චෛත්‍ය හදනවා. දැන් පිරිස් පින් කර ගන්නවා. ධාතු පරිනිර්වාණ වෙච්ච ගමන් බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨාන කරපු යුගය ඉවරයි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මාර්යාගේ අතේ. මාර්යා මේ ජනතාව Tamanට ඕන හැටියට කලබලා සතර අපායටම දානවා මිසක් මාර්යාගේ මැදිහත් වීමෙන් හිතාමතා සුගතියට යවන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෝකේ අධිපති භාවය අතර අග්‍ර මාර්යා කියලා. ඉතින් මාර්යාගේ පැවැත්ම මාර්යාගේ අධිපති භාවය අමතක කරලා අනිත් ඒවා කතා කරන්නේ. අධිපති භාවයෙන් අග්‍ර මාර්යා. මොකේද අධිපති? ඇසට. මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට මේ හයට අධිපති මාර්යා. පුද්ගලෙක්. එතකොට මේ පුද්ගලයා මේ හයෙන් මිනිස්සුන්ට නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඒකේ අධිපති භාවය පවත්වනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ හයෙන් සත්‍යව නිදහස් කළා. උන්වහන්සේලා මේ නිදහස් වෙච්චයි පිරිනොම් පෑවා. එතකොට ධාතුන් වහන්සේලා අන්තර්දාන වුණාට පස්සේ ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙන අවස්ථාවේ ප්‍රාතිහාර්ය පාගෙන අතුරුදහන් වෙන්නේ නිකන් නෙමෙයිනේ. අපි ගියපාරත් කිව්වා ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙන්නේ ප්‍රාතිහාර්ය පහලා. ඒ කියන්නේ ඉන්දියාවේ බුද්ධ ගයා භූමියේ වජිරාසනයේ මත බෝසෙවණේ මේ බුදුරජාන් වහන්සේගේ ජීවමාන රූපෙ මැවිලා චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරලා ඉරිදි ප්‍රාතිහාර්ය පාල තමයි ධාතුන් වහන්සේලා නොපෙනියන්නේ. අතුරුදහන් වෙන්නේ. ඊට පස්සේ ඉරිදියෙම දැවිලා අළු වෙලා අතුරුදහන් වෙලා යනවා. එතකොට ඒ අවස්ථාවේදී දිව්‍ය ලෝකයේ හිටියොත් යම්කිසි දෙවියෙක් පිනමෝරපු ඒ දෙවියත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒ අවසාන වශයෙන් මාර්ගඵල ලබනවා. දැන් ඒකට දෙවියන් අතර කවුරු හරි උපදින්න ඉපෑ. ඇයි ඒක මිනිසුන්ට පේන්නේ නැහැ. ඒක දෙවියන්ට විතරයි පේන්නේ. දැන් ඉතින් ලංකාවේ වෙච්ච දේ තමයි අර ලංකාවේ බුදුන් උපන්නා කියන කොටසයි ඊළඟට අර නිර්ආපේක්ෂ මග කියලා එකකුයි ධර්මයේ උබයි කියලා කණ්ඩායමකුයි අර්ථ විකෘති කර කර තිසරණේ මිනිසුන් ඈත් කළා. එතකොට මොකද වුනේ? අපි මගපල් ලැබුවා කියා ඉඳලා ඒ පිරිස පිරීලා ගියාම දෙවියන් අතරට යන පිරිස නැතු යනවා. එතකොට මාර්යා ඒකන ප්‍රයෝජනය ගත්තා. මොකද්ද වෙන්නේ? අර බණ අහන්න ඉන්න පිරිස නැති කරනවා. මොකද දැන් දන්නවා මේ ඉස්සරහට ධාතු පරිනිර්වාණය එනවා කියලා. එතකොට ධාතු පරිනිර්වාණය වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම මේ පෘථිවි අධිපතියා විතරයි. ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ටිකත් ඒ කාලේ ඉවර වෙනකොට ආයුෂ ඉවර වෙනකොට චුත වෙවි යනවා. ඊට පස්සේ සම්පූර්ණ යාගේ අධිපති භාවය තියෙන්නේ. සතර අපාය මිසක් මුකුත් නැහැ.